හිරු හැංගුණාවේ වලාවේ තවත් එක ලස්සන ඉරිද දවසක මම මේ ලෑස්ති වෙන්නේ මගේ තේ එක හදාගෙන බීලා මගේ ටුටුව අද චුට්ටක් එළියට එක්කන් යන්න. මොකද සතිය දවස්වලට මම වැඩට යන නිසා මට එයාව එළියට එක්කන් යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඉරිදා දවසේ මම එයාව එළියට එක්කන් යන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. ඉතින් මම මෙයාවත් ලෑස්ති කරගෙන හස්බන්ඩ් එනකන් එළියට වෙලා ඉඳගෙන හිටියා. මොකද මට මෙයාව තනියම අරගෙන යන්න බෑ. මෙයා දැන් ඉස්සර වගේ නෙමෙයි, ගොඩක් දඟයි. ඒ නිසා මෙයාව මට තනියම හැන්ඩල් කරන්න ඇත්තටම අමාරුයි. ඒ නිසා ඉතින් එයාත් එනකන් ඉඳලා අපි දෙන්නම මේ යන්නේ මෙයාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දෙන්න. මොකද සතිය දවස් ටිකේම මෙයා ගේ ඇතුලේ ඉන්නේ. එතකොට එයාට සෙල්ලම් කරන්න එහෙම ලොකු ඉඩක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි එයාව පොඩ්ඩක් එළියට එක්කන් යන්නේ. එතකොට එයාට අවශ්‍ය විදිහට එයාට එළිය සෙල්ලම් කරන්න පුළුවන් නිසා. අපි ඉන්න තැනට පොඩ්ඩක් දුරින් තියෙනවා පාක් එකක්. ඉතින් ඒ පාක් එකට තමයි අපි මෙයාව එක්කන් යන්නේ. අපි මෙයාව පාක් එකට එකගෙන ඇවිල්ලා මෙයාව එළියට දාන්න කලින් මෙයාගේ බෙල්ට් එක දානවා. මොකද ගියේ පාරත් අපි බෙල්ට් එක තිබුණා අතේ. ඒ වුණාට බෙල්ට් එක දාන්න නැතුව ඉඳලා මෙයා එකපාරම පාර පැත්තට දෙවුවා. මොකද මුලදී මෙයා කොහාටවත් ගියේ නෑ. අපි දෙන්න ළඟට වෙලා ඉඳලා එකපාරම මෙයා පාර පැත්තට දෙවුවා. එතන බැම්මක් වගේ එකක් තිබුණ නිසා මෙයාට පාරට පැන ගන්න බැරි වුණා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මෙයා පාරට පනිනවා. එහෙම වුණා නම් මෙයා හැප්පෙන්න ඉඩ තිබ්බා. මොකද මෙහි පාරවල් වල යන්න ඕනේ ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් ඒක අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. ඒ නිසා මෙයා පැන්න නම් එහෙම එන මිනිස්සු හිතන්නේ නැහැනේ. අනිවාර්යයෙන්ම මෙයා එදා හැප්පෙනවා මෙයා පැන්න නම්. ඒ නිසා ඔක්කොටම කලින් අපි මෙයාට කොහොම හරි කරලා බෙල්ට් එක දාගත්තා. හිරු හැංගුණාවේ වලාවේ නුඹේරුවන කියා මේ වාලුකාවේ හඬාවේ වලාකුළු ලෑනියා පින්වරුසා විතමාවී නැතේ කඳුලැල් පිහා නොහඩන් පියාවී ඩෝරෙනිමාවී ලාගියා නුවෙදැතින් මාල්ලං මේ මල්යායේ එන්නම් සැඳෑවේ ශ්වේතාංගනාවේ උනුහුම් වීමා නුඹගේ තුරුලේ ආයේ ඉන්නම් නොයාමේ සංසුන් සුයාමේ අපි අපේ ටුටුත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට අපිට තවත් යාළුවෙක් හම්බුණා. බලන්නකො අපිට හම්බුණ යාළුවා මෙන්න මේ පූජ්‍ය යාළුවා තමයි අපිට හම්බුනේ. මම හිතන්නේ පැටව ලැබෙන්න ඉන්නේ මෙයාට. හැබැයි මෙයාට කවුරුවත් අයිතිකාරයෙක් නෑ. මෙයා මේ පාක් එකේ අහට මෙහාට ඇවිද හිටියා. සත්තු උනත් මට හිතෙනවා කොච්චර පවුද කියලා. මොකද එක සතෙක් එයා සැප විඳිනකොට තවත් සතෙක් දුක විඳිනවා. ඉතින් මිනිස්සු වගේම තමයි මේ සත්තුත්. හිතන්නකෝ අපි ගෙදර ඇති කරනවා සතෙක් කියලා. එතකොට එයාට අපි කෑම බීම වතුර ඒ වගේම බෙහෙත් එතකොට කෙයාරින් එක ඒ වගේ හැම දෙයක්ම අපි ලබා දෙනවනේ. ඒත් පාරේ ඉන්න සතෙකුට ඒ වගේ දේවල් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ දේවල් ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් අපේ ටුටුත් අපි ළඟටම වෙලා ඉඳලා එයා චුට්ටක් අහට මෙහාට වෙලා සෙල්ලම් කරන්න පටන් ගත්ත විතරයි එයාව හොයාගෙන තවත් යාළුවෝ කට්ටියක් ආවා. මේ කපුටු රංචුව කලින් හිටියේ නැහැ. හැබැයි මෙයා අහට මෙහාට පැන සෙල්ලම් කරන්න ගත්තට පස්සේ එකපාරටම තමයි මේ කාක්කෝ ආවේ. මං හිතන්නේ ඒගොල්ලෝ ආවේ මෙයාට මොකද අපි යන වෙලාවෙ එතන හිටියේ නැහැනේ. එතකොට අපි ළඟ කැරක් ඉන්නකොට හිටියේ නැහැ. හැබැයි මෙයා තනියම පොඩ්ඩක් සෙල්ලම් කරන්න පටන් ගන්නකොට තමයි ඒ කට්ටිය ආවේ. ඉතින් මටත් බය හිතුණා මේ විදිහට ඉන්නකොට. මොකද ඒ තරම් ගොඩක් ආවා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නම් මෙයාව කූඩුවට දාගෙන ආපහු එන්න පිටත් වුණා.